හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා අදත් channel එකට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේදී සිංහල භාෂාව සඳහා පැවති සිංහල පේපර් එකේ MCQ ප්‍රශ්න ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී ඉස්සලාම කියන්න ඕනි කාරණාවක් තියෙනවා. මේවා ඔෆිෂියල් උත්තර නෙවෙයි. මේවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීපුවා නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝ මේ උත්තර ලියනකොට තරම් හිතන්න එපා. මේක සරලව ඔයගොල්ලන්ට මේ අයිඩියා එකක් ගන්න විතරයි මේ උත්තර ටික දාන්න. එහෙනම් අපි බලමු. පළවෙනි එකට පිළිතුර වන්නේ උත්තරේ පළවෙනි එකට 1. දෙවෙනි එකට පිළිතුර වන්නේ ඒත් 1. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 3. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 3. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 2. පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 1. හයවෙනි ප්‍රශ්නේ 6ට උත්තරේ 4. හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. 7ට උත්තරේ 2. අටවෙනි ප්‍රශ්නේ 8ට උත්තරේ වෙන්නේ 1. නවවෙනි ප්‍රශ්නේ 9ට උත්තරේ 1. 10වෙනි ප්‍රශ්නේ 10ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 10ට උත්තරේ අපිට ගන්න පුළුවන් 3. 11වෙනි ප්‍රශ්නේ 11ට උත්තරේ වන්නේ 3. 12වෙනි ප්‍රශ්නේ 12ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. 13වෙනි ප්‍රශ්නේ 13ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 1. 14වෙනි ප්‍රශ්නේ 14ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 15වෙනි ප්‍රශ්නේ 15ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. 16ට උත්තරේ අපිට ගන්න පුළුවන් 4. 17වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 18වෙනි ප්‍රශ්නේ 18ට උත්තරේ ගන්න වෙන්නේ අපිට 4. 19වෙනි ප්‍රශ්නේ 19ට උත්තරේ 3. 20වෙනි ප්‍රශ්නේ 20ට උත්තරේ 1. 21වෙනි ප්‍රශ්නේ 21ට උත්තරේ ගන්න වෙන්නේ අපිට 2. 22වෙනි ප්‍රශ්නේ 22ට උත්තරේ 1. 23වෙනි ප්‍රශ්නේ 23ට උත්තරේ ඒත් එකමයි. 24වෙනි ප්‍රශ්නේ 24ට උත්තරේ 1. 25වෙනි ප්‍රශ්නේ 25ට උත්තරේ 4. 26වෙනි ප්‍රශ්නේ 26ට උත්තරේ වෙන්නේ 3. 27වෙනි ප්‍රශ්නේ 27ට උත්තරේ 1. 28වෙනි ප්‍රශ්නේ 28ට උත්තරේ වෙන්නේ 3. 28ට උත්තරේ 3. 29වෙනි ප්‍රශ්නේ 29ට උත්තරේ 3. 30වෙනි ප්‍රශ්නේ 30ට උත්තරේ වන්නේ 2. 31වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3. 32වෙනි ප්‍රශ්නේ පිළිතුර වන්නේ 4. 33වෙනි ප්‍රශ්නේ 33ට උත්තරේ 1. 34වෙනි ප්‍රශ්නේ 34ට උත්තරේ 1. සහ මේක නම් පොඩි ගැටලුවක් තියෙන එකක්. මට නම් හිතන විදිහට පොඩ්ඩක් 4 වෙන්නත් පුළුවන්. මම ඒකනේ අර ඔෆිෂියල් උත්තර නෙවෙයි කිව්වා. අපි මේක බලමු වෙනසක් වුණොත් දාන්නම් ඈ. 35 වෙනි ප්‍රශ්නේ 35ට උත්තරේ 1. 36වෙනි ප්‍රශ්නේ 36ට උත්තරේ වෙන්නේ 2.
37 වෙනි ප්‍රශ්නේ 37ට උත්තරේ 4. 38ට උත්තරේ 2. 39 වෙනි ප්‍රශ්නේ 4. 40 වෙනි ප්‍රශ්නේ 40ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. ඒකම අතන අපි 34 වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මේකට උත්තරේ වෙන්න ඕනි. 4 වෙනි උත්තරේ සද්ධර්ම අලංකාරය කියන එක තමයි වෙන්න ඕනි. 34 වෙනි ප්‍රශ්නෙට මේකේ තමයි වෙන්න ඕනි කියලා මගේ අදහස. ධර්ම ඔව් ගොඩක් වෙලාවට ඒ උත්තරේ තමයි අපිට ගන්න. අපි බලමු වෙනසක් වුණොත් දැනුම් දෙන්නම්. මේකෙදි කියන්න ඕන ඔයගොල්ලන්ට මේ ඔක්කොම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීපු උත්තර නෙවෙයි. නිසා කලබල වෙන්න එපා. තමාගේ උත්තරත් එක්ක මේවා පටලව ගන්න එපා. ඒ නිසා අපි ඊළඟ දවසේ හම්බ වෙමු අලුත් විෂයකට සූදානම්. හෙට තියෙන ඉතිහාස විෂයට කුල සූදානම් වෙන්න. බොහොමත්ම